කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳැති සඳුනුත් මනරම් ලාලාවන රිසිලෙස සරසුම් පාලා ගිය වැනි බහුරු කොලම් මේ තනමල් විල ඔයාලා ගැන ලියලා තියෙන එක. වෙන කවුරුවත් කියන්න නෙමෙයි. අවුරුදු 100 ගානකට පෙර මිනිහෙකුට දැනිලා තියෙන විදිය බලන්නකො 2025 තනමල් විල මිනිස්සු ඉන්න විදිය. කාලා බීලා ඇඳලා පැලඳලා මේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනෝභාවයන්ට සැප දෙන්න ඔට්ටු වෙලා මොකා මරලා හරි කමන්නේ. සැප දෙන්න ඔට්ටු වෙන જાතියක් බෞද්ධ වෙස් අරගෙන රඟපානවාලු. ඒක තමයි මේ තියෙන්නේ. සැබෑ බෞද්ධයෝ අතේ මාත්‍ය අපරාධ වෙන්න බෑ. තවත් කෙනෙකුට කරදරයක් වෙන්න බෑනේ. හිංසාවක් වෙන්න බෑනේ. ඔයාලා හොඳට බලන්න ඔයාලා දෙන්න. අවංකවම සුද්ධ මිනිහෙක්ද කියලා බලන්න. බාගිට බාගයක් ගෙවල් වල ගිනි කෙලි. ගෑණි මිනිහා අඳුරන්නේ නැහැ, මිනිහා ගෑණි අඳුරන්නේ. ඒකනේ අත්ත. ගෑණි මිනිහා යන කොටා ගන්න ගෙදර දරුවන්ට හිටියාගෙන. දරුවන්ට ඉන්න බෑ. සමාජය මෙහෙම. ඒකෙන් අතමිදී බිම්බත් ගමනක් යන්න ඇහැ කන ඇරලා බලන්න ඕනේ හින්දා ඇහැ පාදන්න මේ හදන්නේ. එහෙනම් කන පාදාගෙන මේවා අහලා ඇහැ පාද ගන්න වීර්ය කරන්න. ඇහැ කිව්වේ ඔය තියෙන මස් වලින් හැදිච්ච කපටි ඇහැ නෙමෙයි. නුවණැස. මේට වඩා ගොරහැටි යක්කු බෞද්ධ දර්ශනයේ ඉදිරියේ හරීම නම්මෙසීලේ වුණා. ඔවුන්ට සසර පින් තිබ්බා. ඒ නිසාම ඔබේ පිනක් තියෙනවා මනුස්ස ලෝකේ ඉපදුනේ ඒ හින්දා. ඒ පින අවදි කරගන්නවා. මේ සමාජ ක්‍රමය විසින් ඒක වහලා තියෙනවා. බෞද්ධයෙක් හැටියට ගමන් කරන්න මිනිහෙක් උත්සාහ ගත්තත් මාත්‍ය අමාරුයි. මේ තියෙන ක්‍රමය ඇතුලේ යන්න බෑ.